හරි. අද අපි කතා කරන්නේ 2013 A level accounting paper MCQ වල 11 වෙනි MCQ එක. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ 2013 A level accounting paper 11 වෙනි ප්‍රශ්නේ. අපි බලමු මොනවද ඉල්ලන්නේ කියලා. මෙතන අවශ්‍ය වන්නේ සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල accounts වල නිරූපණය කළ යුතු ඔන්න බලන්න 13/3/31 දිනෙන් අවසන් මාසය සඳහා විකුණුම් පිරිවැය හොයන්න ඕනේ. ඊට පස්සේ සහ 13/3/31 දිනට තොගයේ අගය 13/3/31 කියන්නේ අග දෙකක් ඉල්ලනවා. මොනවාද? මූල්‍ය ප්‍රකාශනවල නිරූපණය කළ යුතු 13/3/31 දිනෙන් අවසන් මාසය සඳහා විකුණුම් පිරිවැය. වික්කේ වගේ පිරිවැය. හරිනේ. සහ 13/3/31 දිනට කියන්නේ අගට තොගේ අගය. දැන් මෙතන උත්තර පහක් දීලා තියෙනවා. අපි දැන් හොයමු. මෙතනදී ගාන චුට්ටක් කියවගෙන යමු. පහත සඳහන් තොරතුරු 13/3/31 දිනෙන් අවසන් මාසය සඳහා සමාගමකට අදාළ වේ. විස්තරේ තියෙනවා ඒකක ප්‍රමාණය ඒකකයක මිල. මෙතන ඒකකයක මිල කියන එකේ අදහස ඒකකයක පිරිවැය කියන එක. අවුලක් නැහැනේ. පිරිවැය 23/3/1 මුල තොගය ඒකක 1000යි ඒකකයක පිරිවැය 100යි. 3/7 ගැනුම් ඒකක 5000යි ඒකකයක පිරිවැය 120යි. ගැනුම් 3000යි ඒකකයක පිරිවැය 140යි. විකුණුම් ඒකකයක පිරිවැය දීලා නැහැ. හරිනේ. දැන් තොග නිකුත් කිරීම මිල කිරීම සඳහා පෙර ඇතුළු පෙරපිට. මොකක්ද? පෙර ඇතුළු පෙරපිට කියන්නේ FIFO. හරිනේ. FIFO first in first out. හරිනේ. ක්‍රමය භාවිත කරයි. FIFO යන්නේ. වර්ෂයේ අවසාන තොගයේ ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය 120යි. වර්ෂයේ අවසාන තොගයේ අවසානට ඉතුරු වෙනවනේ. ඒකේ ඒකකයක ශුද්ධ උපලබ්ධි අගය 120යි. හරි. දැන් අපි මුලින්ම විකුණුම් පිරිවැය හොයමු. එතකොට කියන්න ඕන කාරණයක් තියෙනවා. විකුණුම් පිරිවැය කියන්නේ විකුණුම් පිරිවැය. ඒකේ තේරුම මොකද්ද? වික්කයේ වගේ පිරිවැය. අවුලක් නැහැනේ. වික්ක ඒකකවල පිරිවැය. හරිනේ. එතකොට දැන් ඔයාලට හිතෙනවානේ FIFO ක්‍රමයේදී ගබඩා ලෙජරයක් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙටි ක්‍රමයක් තියෙනවා. එතකොට මෙහෙමයි. FIFO ක්‍රමයේනේ යන්නේ. FIFO කියන්නේ මොකද්ද? පෙර ඇතුළු පෙරපිට. පෙර ඇතුළු කියන්නේ ඇතුළ නෙවෙයි. හරි. පෙර ඇතුළු පෙරපිට. මේකේ තේරුම තමයි පෙර ඇතුල් වෙච්ච ඒවා. ඒ කියන්නේ මුලින් ඇතුල් වෙච්ච ඒවා. ඒ කියන්නේ මුලින් ආපු ඒවා පෙරපිට මුලින්ම පිට කරනවා. මුලින් ආපු ඒවා මුලින් ඇතුල් වෙච්ච ඒවා හරිනේ මුලින්ම පිට කරනවා. පෙරපිට. පෙර කියන්නේ මුලින්ම පිට එළියට දානවා. මුලින්ම පිට කරනවා. වැඩේ තේරෙනවද? මුලින්ම ආපු ඒවා මුලින්ම පිට කරනවා. උදාහරණයක් අපි අයිස්ක්‍රීම් කඩයක් කරන්නේ මුලින්ම ආපු අයිස්ක්‍රීම් ටික මුලින්ම විකුණනවා. හරි. මේ මුලින්ම ආපු ඒවා කියන්නේ පරණ ඒවාද අලුත් ඒවාද? මුලින්ම ආපු ඒවා කියන්නේ පරණ ඒවා. එහෙනම් පරණ ඒවා තමයි මුලින්ම පිට කරන්නේ. තේරුණානේ? පරණ ඒවා තමයි මුලින්ම පිට කරන්නේ. මුලින් ආපු ඒවා කියන්නේ පරණ ඒවානේ. ඊට පස්සේ පරණ ඒවා මුලින්ම පිට කරනවා කියන එකේ අදහස මොකද්ද? මුලින්ම විකුණනවා.
මුලින්ම විකුණනවා. පිට කරනවා කියන්නේ විකුණනවානේ. විකුණනවා. එතකොට පරණ ඒවා තමා මුලින්ම විකුණන්නේ. කෙටියෙන් කිව්වොත් පරණ ඒවා පරණ ඒකක ටික විකුණන්නේ මුලින්ම. පරණ ඒකක. පරණ ඒකක ටික මුලින්ම විකුණනවා. මුලින්ම විකුණනවා. වැඩේ තේරුණාද? එහෙනම් පරණ ඒවා තමා මුලින්ම විකුණන්නේ. දැන් අපිට ඕන වික්ක ඒකකවල පිරිවැයනේ. විකුණන්නේ මොනවාද? පරණ ඒකක. තේරුණානේ? අපිට ඕන විකුණුම් පිරිවැය. විකුණන්නේ මොනවාද? මුලින්ම විකුණන්නේ පරණ ඒවා. අවුලක් නැහැනේ. එහෙනම් පරණ ඒකක ගන්න හොයාගන්න ඕන. දැන් මෙහෙමයි. මුලින්ම වික්ක ඒකකවල පිරිවැයනේ ඕන. මුලින්ම වික්ක ඒකක ගණන හොයාගමු. වික්ක ඒකක ගණන. මෙතන නම් පැහැදිලිවම දීලා තියෙනවා. කීයක්ද? මෙතන 13 3 තොගයනේ මුල තොගේ. මෙතන ගැනුම්. මේකත් ගැනුම්. ඔන්න විකුණුම්. විකුණුම් මේක කීයද? 8000යි. විකුණුම් මේක ගණන 8000යි. තේරුණාද? එතකොට මේ වික්ක ඒකක පරණ ඒකක වලින් තමයි විකුණන්නේ. මුලින්ම විකුණනවානේ. හරි. විකුණන්නේ 8000යි. විකුණන්නේ පරණ ඒකක වලින්. එහෙනම් මේ 8000 හැදෙන්නේ මොනවාගෙන්ද? පරණ ඒකක. පරණ මේක මොනවාද? ඔන්න 2013 3 තොගය. පරණ මේක. ඒකක 10ක් 100 ප්‍රයිස් එකකින්. පරණ ඒවා විකුණන්නේ. එහෙනම් මේ 8000 විකුණන්නේ නැති මුලින්ම මේ පරණ ඒකක වලින්. එහෙනම් 8000 හදමු. 8000 හදනවා මුලින් මේකක 1000ක් රුපියල් 100 ගානේ. එකක මිල රුපියල් 100නේ. ඒ වගේ 1000ක්. එහෙනම් ලක්ෂයයි. රුපියල් වටිනාකම. වැඩේ තේරෙනවද? ඒ විදිහටයි එන්නේ. එකක මිල 100යි. ඒ වගේ 1000ක් අයියේ පරණ ඒවා විකුණනවා. පරණ මේවා තමයි විකුණුම් පිරියට එන්නේ. අයියේ පරණ ඒවා විකුණන්නේ. හරි. ඊට පස්සේ පරණ එක මොකද්ද? 13 3 7 ගැනුම් 5000ක් 120 ගන්න. ඊළඟට පරණ එක මොකද්ද? මේ ලෝඩ් එක. එහෙනම් ඒ ලෝඩ් එකත් විකුණුණා. අයියේ 8000ක් විකුණන්න බෑ. එහෙනම් පරණ ඒවා විකුණමු. 5000ක් ඒකකයක මිල 120යි. එහෙනම් 0.4යි 12 60යි. අවුල නැහැනේ. දැන් මෙතන 6000ක් සෙට් 5000යි 1000යි 5000යි 6000ක් සෙට් 8000ක් හදන්න ඕන. ඊළඟට පරණ එක මොකද්ද? 3යි 15 දින ගැනුම් 140 වගේ. කීයද ගන්නෙ? 2000යි ගන්නෙ. ඇයි ඒ? දැන් මෙතෙන්ට එද්දි 6000ක් හරිනේ. 8000යි විකුණන්න ඕන. එහෙනම් තව 2000යි ඕන. 8000 දැන් තේරෙනවද? 1000යි 5000යි 6000යි. 6000ක් වික්කනේ. 8000 නේ ඔක්කොම විකුණලා තියෙන්නේ. එහෙනම් තව 2000. එහෙනම් මේ 3000න් 2000ක් ගන්න 140 ගන්න. රුපියල් 140 ගන්න. එහෙනම් කීයක්ද? 2,80,000යි. එහෙනම් මෙතන එක කීයක් එනවද? 5යි 3යි 8යි. ඒකක 8000ක් එනවා. වටිනාකම කීයක් දෙන්නේ? මේ ටික එකතු කරන්න. 80000යි 9,80,000යි. රුපියල් ගන්න. වික්ක ඒකක 8000ක්. පරණ මේවා ගත්තේ 9,80,000යි. හරිනේ. එහෙනම් 9,80,000 විකුණුම් පිරිවැය තියෙනවා. ඒ උත්තර දෙකම විකුණුම් පිරිවැය 980. 13 3 දිනට තොගේ. එතකොට මෙතන කියනවා 13 3 දිනට තොගේ අගය කොපමණද? එතකොට 13 3 කියන්නේ අගනේ. අග තොගේ අගය. අග තොගේ අගය. ඒක තේරුණාද? අග තොගේ අගය අපි ගන්නෙ මොකෙන්ද? කොහොමද? පිරිවැයයි ශුද්ධ උපලබ්ධි අගයයි අගයයි
මේ දෙන්නගෙන් අඩු වගේ තමයි ගන්න ඕන. අඩු වගේ. එහෙමනේ ගන්න නේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දාන්නේ අඩු එකනේ. හරි. අගතොගේ පිරිවැය ගමු. අගතොග පිරිවැය. කොහමද? දැන් තොග කීයක් ඒකක ඉතුරුද? අගතොගේ කියන්නේ ඉතුරු. දැන් මේ බලන්න. මෙතන ඒකක 1000ක් තිබ්බා. 5000යි 6000 වුණා. ආයෙත් ගත්තා 3000ක්. එතකොට ඒකක ඔක්කොම කීයක් තියනවද? 9000යි. මුල තොගයක් තිබ්බා 1000ක්. ගත්තා 5000ක්. ආයෙත් ගත්තා 3000ක්. එතකොට 5 3 8යි 9යි. 9000 තිබ්බකින් 8000ක් වික්කානේ. එහෙනම් 1000ක් ඉතුරුයි. 1000ක් ඉතිරි. තේරුණානේ? එහෙනම් ඉතුරු ඒකක කීයද? 1000යි. ඒකක. එතකොට ඒකක 1000යි පිරිවැය හොයමු. කොහොමද? ඒකක 1000යි ඉතුරු ඒකක. ඉතුරු වෙන්නේ මොකෙන්ද? 140 ප්‍රයිස් එකෙන්. අයියේ අරව වික්කනේ. මේක විකමේ 100 ඒවා වික්කා. 120 ඒවා වික්කා. එතකොට අවසානදී ඉතුරු වෙන්නේ අලුත් මේවා. අයියේ පරණ ඒකක වික්කනේ. ඉතුරු වෙන්නේ අලුත් ඒවා. තේරුණාද? පරණ ඒවා විකුණුණා. එතකොට ඉතුරු වෙන්නේ අලුත් ඒවා ගෙන්නේ. එහෙනම් අලුත් ප්‍රයිස් එක 140න්. එහෙනම් එකක පිරිවැය මේ තියෙන පිරිවැයනේ. එහෙනම් එකක පිරිවැය 140යි. ඒතර වටිනාකම 1,40,000යි. මේ පිරිවැය සුද්ධ උපලබ්ධියකත් ගමු. ඒකක 1000යි. සුද්ධ උපලබ්ධියක දීලා තිබ්බම වර්ෂ අවසාන තොගයේ ඒ කියන්නේ ඒකක 1000 සුද්ධ උපලබ්ධියගේ 120යි. එහෙනම් 120 ගමු. හරිනේ? ඒකකයක සුද්ධ උපලබ්ධියගේ 120යි. එහෙනම් 1,20,000යි. ඔන්න සුද්ධ උපලබ්ධියගේ. මේ දෙකෙන් අඩු එක මොකද්ද? 1,20. 1,20,000. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දාන්නේ 1,20ක්. එහෙනම් 1,20,000 තියෙන උත්තරේ අංක කීයද? උත්තර අංක 3. මේක. හරිනේ? එහෙනම් උත්තරේ අංක 3. එහෙනම් 11 වෙනි එකට. හරිනේ? 2013 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. හරිනේ? එකම දේ මතක තියාගන්න 5-4 කියන්නේ මුලින් ආපු ඒවා මුලින් යවනවා. මුලින් ආපු ඒවා කියන්නේ පරණ ඒවා තමයි මුලින්ම යවන්නේ. හරිනේ? ඔය විදිහට මතක තියාගන්න. එහෙනම් 11 වෙනි එක හරිනේ? 12 වෙනි එක කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.